පෙට්‍රල් මිල වැඩිද? ඩීසල් මිල වැඩිද? ඩීසල් මිල තව රුපියල් 100කින් වැඩි කරන්න ඕනේද? මේක තමයි මේ දවස්වල කතා කරන මාතෘකාව. ඒ අතරේ මම අද දැක්කා සමාජ මාධ්‍යයේ සැරිසරන වීඩියෝවක් යුරෝපයේ සමහර රටවල පෙට්‍රල් මිල සමග ලංකාවේ පෙට්‍රල් මිල සසඳලා. ඇත්තටම එහෙම කරන්න පුළුවන්ද? යුරෝපයේ මේ රටවල වෙනවා ඒක පුද්ගල ආදායම ඩොලර් 50000කටත් වඩා වැඩි. ඉතින් ලංකාවේ ඒක පුද්ගල ආදායම කියන්නේ ඩොලර් 5000යි. ඒ කියන්නේ 10න් එකක්. එතකොට මේ ඩොලර් 50000 60000 70000 වෙන ඒක පුද්ගල ආදායම් තියෙන රටවල පෙට්‍රල් මිල සමග ලංකාවේ පෙට්‍රල් මිල සසන්තරය කරන්න පුළුවන්ද? බැහැ. කොහෙත්ම බැහැ. මේ රටවල පෙට්‍රල් සඳහා බදු ප්‍රමාණය වැඩි. ඒ වගේම ඒ රටවල භාවිතා කරන පෙට්‍රල් ඩීසල් වල ක්වොලිටිය ගුණාත්මක භාවය අපේ රට වඩා වැඩි. ඉතින් අපි මේ පෙට්‍රල් මිල සංසන්දනය කර බලන්න ඕනේ අපිට සාපේක්ෂව අපේ කලාපයේ තියෙන රටවලත් සමග. එතකොට අපේ රටේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 434කටත් ඩීසල් ලීටරයක් රුපියල් 407කටත් තමයි අලෙවි වෙන්නේ. අපි බැලුවොත් අපේ ආසන්නතම රට ඉන්දියාවේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 392ක් විතර වෙන්නේ. ඒ කියන්නේ අපිට වඩා රුපියල් 41ක් අඩුයි. ඒ වගේම ඉන්දියාවේ ඩීසල් ලීටරයක් රුපියල් 345ක් වගේ වෙනවා. ඒ කියන්නේ අපිට වඩා රුපියල් 61ක් වගේ ප්‍රමාණයක් අඩුයි. ඊට පස්සේ අපි බලමු බංග්ලාදේශ. බංග්ලාදේශ වල පෙට්‍රල් ලීටරයක් රුපියල් 394කටත් ඩීසල් ලීටරයක් රුපියල් 312කටත් වගේ තමයි අලෙවි වෙන්නේ. එතකොට පෙට්‍රල් ලීටරයක් රුපියල් 39කිනුත් ඩීසල් ලීටරයක් රුපියල් 94කිනුත් ලංකාවට වඩා අඩුයි. සමාන ඒක පුද්ගල ආදායම් තියෙන රටවල් දෙකකත් පෙට්‍රල් ඩීසල් ප්‍රයිසස් කම්පෙයාර් කරලා අපි උදාහරණයක් හැටියට ගමු තායිලන්තේ. ලංකාවේ එක පුද්ගල ආදායම ඩොලර් 5000ක් වෙනකොට තායිලන්ත වල ඩොලර් 8000ක් වෙනවා. ඉතින් තායිලන්තේ පෙට්‍රල් ලීටරයක් වෙනවා රුපියල් 393ක්. ඒ වගේම ඩීසල් ලීටරයක් වෙනවා 379ක්. ඒ කියන්නේ පෙට්‍රල් ලීටරයක් ලංකාවට රුපියල් 40කට අඩුයි. ඒ වගේම ඩීසල් ලීටරයක් රුපියල් 27කට අඩුයි. ඒ වගේම පිලිපීනයේ ගත්තොත් පෙට්‍රල් ලීටරයක් රුපියල් 343කටත් ඩීසල් ලීටරයක් 372කටත් තමයි අලෙවි වෙන්නේ. ඒ කියන්නේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 90ක් අඩුවෙන් සහ ඩීසල් ලීටරයක් රුපියල් 34ක් අඩුවෙන්. ඔබට දැන් මේක පැහැදිලිව මේ chart එකේ බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ සංසන්දනය කරපු අපේ කලාපයේ අනිත් රටවල පෙට්‍රල් සහ ඩීසල් ප්‍රයිසස් අපිට වඩා අඩු නම් අපිට තව ඩීසල් ලීටරයක් රුපියල් 100කින් වැඩි කරේ නැත්නම් අලාභ ලබනවා නම් ඒ කියන්නේ අපේ සැපයුම් දාමයේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. කිසියම් වේස්ටේජ් එකක් එහෙම නැත්නම් අපි මිලදී ගන්න ප්‍රයිස් එක වැඩි මොකක් හරි කාරණයක් අපේ සැපයුම් දාමයේ ඇතුළත තියෙනවා. ඉතින් බලධාරීන්ගේ වගකීම තමයි මේ ප්‍රශ්නේ හරියට තේරුම් අරගෙන මේකට නිසි විසඳුමක් ලබා දීම මිසක් ප්‍රයිස් එක වැඩි කිරීම. ඉතින් ඒකට හොඳම උදාහරණය තමයි අපේ කලාපයේ අපි සංසන්දනය කරපු අනිත් රටවල අපිට වඩා පෙට්‍රල් සහ ඩීසල් ප්‍රයිසස් අඩු වීම. අදහස කමෙන්ට් එකක් හැටියට දාන්න.